අපිට තියෙන ප්‍රශ්න තමයි මෙච්චර හොඳට හිටියා. එයා මදුරුවෙක්වත් බැරුවේ නේ. එයා ඔක්කොටම ආදරෙන් හිටියා. එයාටත් කවුරුත් ආදරේ. ඇයි එයාට එහෙම උනේ? එහෙම හිතන්න අයිතියක් තියෙනවා සංසාරේ පිළිගන්නේ නැති අයට. අපි සංසාරේ පිළිගන්නවා. සංසාරේ බෞද්ධය විතර නෙවෙයි අද වෙනකොට ඇමරිකාවේ එක්සත් ජනපදයේ ජීවත් වෙන මහාචාර්යවරු විශාල පරිශ්‍රණ කරමින් ඉන්නවා මේ ආචාර්ය ඩේවිඩ් කියලා මහත්තයෙක් ලස්සන පරිශ්‍රණයක් කරලා තිනවා මේ මෝහණයෙන් එක කාන්තාවකගේ එක සිංහලට පරිවර්තන කරලා තිනවා ඒ පොත සසර ගමන කසිමේ කියලා ආචාර්ය ලෙවිස් මණ්ඩාවල පඤ්ඤාවත් සාඳුරු පරිවර්තන කරලා තියෙන ඒ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරේ එයා කාන්තාවගේ මෝහණය කර එයා ආත්ම ගානක් වර්ජිනියා වල තැන් වල ජීවත් වෙච්ච හැටි එළිදරව් කරා. එයා දේවවාදී කෙනෙක්. එයා පුනර්භවය පිළිගත්තු කෙනෙක් නෙමෙයි කලින්. නමුත් අද වෙනකොට ඒගොල්ලෝ පිළිගන්නවා මහා පරේශකයෝ මිනිස්සු සංසාරේම ඇවිදිනවා. ඒව ගැන ඒගොල්ලෝ ශාස්ත්‍රීය පරිශන කරලා ඔප්පු කර ගන්නවා. ඒ කියන්නේ ඇවිදිනවා කියන්නේ ආයෙ උපදිනවානේ. කලින් ඉපදිලා ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ පෙර භවවල අත්දැකීම් මේ භවයට ගේනවා. පුරුදු පුහුණු කරපුවා ඥානය අකුසල් එහෙම අරන් යනවා. ඉතින් මේ පුතාගේ එයාගේ සංසාරේ වරන් යනවානේ. ඔය ඇත්ත කාටද? එතකොට යා අඩු අවශ්‍යක වෙන්න හේතුවක් ඇති. ඒක ඔයයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි 100% නේ. ඔයයන්ට තියෙන කාරණේ තමයි අහිමි වීම සම්බන්ධ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. ඔයයන්ගේ යම්කිසි කර්ම දෝෂයක් ඇති සංසාර කරපො මේ ආත්මිකක් නෙමෙයි ඒක. ඒත් මේ පුතාගේ සංසාරික කර්මයක් තියෙන්න පුළුවන්. ඒක මගේ තියෙන්න පුළුවන් නේ. මං හෙට මැරෙන්න පුළුවන්. ඔයත් හෙට මැරෙන්න පුළුවන්. සංසාරේ කරපු අපි දන්නේ නැහනේ. අපි කවුරුක්වත් දන්නේ නැහැ. මුගලන් හාමුදුරුවන්ට නරක විපාකේ ආවනම් සීවලී හාමුදුරුවන්ට හොඳ විපාකේ ආවනම් නේද? එයා දන් දීපුවා කොච්චර හරි ආවේ යාගේ පස්සේ නේද? හැමතිස්සෙම යාට ඕනි දෙයක් හම්බුනේ. ඉතින් ඒවා අපි පිළිගන්නවා නම් අපි පිළිගන්න ඕනේ නේ. අපි විශ්වාස කරනවා නම් ඒ මහතෙරගොල්ලෝගේ ජීවිත එක්ක තියෙන කර්ම නියාමේ අපේ ජීවිතවලටත් ඒකම තමයි වෙන්නේ. එහෙනම් මරණය එක්ක මම ඔබට යෝජනා කරනවා එහෙම තරුණ වියේදී මැරෙනවා කියන එක අවාසනාවන්ත නරක එකක් ලෙස ගන්න එපා. ඒක සංසාර දෝෂයක් ඇති. ඒත් මේ භවයේදී කවුරු හරි අඩු වයසෙන් මිය යනවා කියන්නේ වාසනාවන්තද අවාසනාවන්තද? ඉතින් එහෙම කියන්න බෑ. මම දන්න තරමට මේ රටේ අවුරුදු 75ක් විතර හිටියොත් සැලකිය යුතු පව් ටිකක් ඉතින් එයා කරගන්නවානේ. ළමයි හදන්න නේ. ළමයි ඉස්කෝල හොයන්න. ඒ රාසා හොයන්න එහෙම ගොඩක් බොරු කියන්නේ නා. හොර වැඩ කරන්න වෙනවා. වංචා කරන්න වෙනවා. පංගාව දෙන්න වෙනවා. කොච්චර පව් කරනවද වයසට යන. තරුණ කාලේ මැරෙන කට්ටිය අවාසනාවන්තයි. වයසට ගියාම මැරෙන කට්ටිය වාසනාවන්තයි කියලා බොරු ඒවා හිතන්න එපා. මේ පුතාගේ මරණය වාසනාවන්තද නැද්ද කියලා දන්නේ එයාගේ ඊළඟ භවයේ කොහොමද සැකසීලා තියෙන්නේ කියන කාරණෙත් එක්ක අපි දන්නේ නැහැ. මට එකක් කියන්න පුළුවන්. ඒ තමයි දැන් මෙහෙමයි. දැන් ඔයයන්ගේ ගෙදර තියෙනවා නම් පොල් ගහක්. ඒක ගොඩක් කල් තියෙන්නේ වහල පැත්තට හැරිලා. හදිසියේ හුලඟකට ඒ පොල් ගහ වැටෙනවා. හදිසියේ හුලඟකට ඒ පොල් ගහ වැටෙනවා. වහල පැත්තට හැරිලා ගොඩක් කල අවුරුදු 15ක් 20ක් තියෙන පොල් ගහක් හදිසියෙම හුලඟක් ඇවිල්ලා වැටෙනවා. කොහෙද වැටෙන්නේ? වහලට හරියට. වහලට වැටෙන්නේ. ඉතින් මේ පුතා අවුරුදු කීයක් ජීවත් වුණා? 20යි. අවුරුදු 20න් එයා සවිඥානිකව අපි කියමු අවුරුදු 15ක් කියන්නේ නේ. චූටි ළමයින්ගේ දෙයට කරන්නේ එයා දන්නේ නැහනේ. නමුත් අපි අවුරුදු 5 ඉඳලා ගත්තා 15ක්. එයා නැමිලා හිටියේ කොයි පැත්තට? එයා බර වෙලා හිටියේ කොයි පැත්තට? එයා හැරිලා හිටියේ කොයි පැත්තට? එයා හිතුවේ මොනවද? එයා කරේ මොනවද? අම්මා දන්නවා තාත්තා දන්නවා නේ. එයා වැටෙන්නේ පැත්තට. මහානාම කියලා ශාක්‍ය රජ කෙනෙක් හිටියා.
ඒ රජුරු බුදුහාඳුරු මුණ ගැහිලා ඇහුවා ස්වාමීනි මෑත දන්නානේ අවුරුදු 20 කලා මේ භයානක පව් කරන්නේ නැහැ අකුසල් කරන්නේ නැහැ මිනිස්සු වැඩි හිටිය වෙනකොටනේ කපටි වෙන්නේ පැවැත්ම සම්බන්ධ තණ්හාව වෙනකොටනේ මිනිස්සු හොර වැඩ භයානක වැඩ කරන්නේ නේ තරුණ කාලෙදි තියෙන ලස්සනට ඉන්නනේ සතුටින් ඉන්න ඕවනේ තියෙන්නේ භවයේ නරක වෙන්න බෑ භවයේ නරක වෙන්න බෑ බෞද්ධ පවුලක ඉපදුනාම චූටි කාලේ ඉඳලා පොඩි දේවල් කරනවානේ ආගමික දේවල් නේ අපි ආගමික දෙයක් උගන්වනවානේ හැමදාම මේකටම ඔයා මේක කරන්න එපා මේක කරන්න අපි බලහත්කාරයෙන් හරි පව් වලින් වළක්වනවානේ ඒගොල්ලෝ ඒ නිසා මතක තියාගන්න ඔබ මේ තරුවගේ ඊළඟ භවය ගැන වද වෙන්න ඔබට කාලයක් යනකම් අමාරුයි ඔබගෙන් ගිලිහිලා යෑම තෙරුක ඒකම සබ්බේසන්නේ ඒ කියන්නේ සබ්බේසන් ජීවිතම් පියං කවුරු කැමති අපි ආදරය කරන අපිට එක ජීවත් වෙනවට නේ සහ අපිට එක තප්පරයක් හරි තව වැඩිපුර ඉන්න අපි ආස ඉතින් ඒකින්ද මරණය කියන ධර්මයට අපිට කරන්න දෙන්නේ මැරෙන්න කලින් එයා හිත පවත්වගත්තු විදිය ගැන හිතලා අපි සතුටු වෙන්න ඕනේ ඔබ පව් කරලා නැතුව ඇති මේ ආත්මෙන් දරුවත් පව් කරලා නැතුව ඇති ඒ සංසාරිකව අඩුව අවශ්‍ය ලබන්න හේතු වෙන කර්මයක් එයා කරලා නම් ඒක අපිට නවත්තන්න බෑ අපිට කාටවත් අවශ්‍ය දෙන්න බෑනේ බුදු හිමියන් කිව්වේ න අන්තාලිකේ න සමුද්ධ මච්චේ න පබ්බතාන විවරම් භවිෂ්‍ය අන්තරීක්ෂයේ හිටියා අබේවකාශයෙන් නේ හිටියා දැන් සමුද්ද මච්චේ කියන්නේ මහා සමුදුර මැද හිටියා පබ්බතානං විවරම් භවිෂ්‍ය මහා පර්වතයක් මුදුනට නැගලා ගුහාවකට රිංගල හිටියා මරණයෙන් ගැලවෙනවා මරණය එනවනේ ඒක යාගේ ගෙනාපු කර්මය එයාගේ අවශ්‍ය නේ එයාගේ පින් සහ පව් කුසල නේ දැන් මේ පහනනේ දැන් මේකේ තෙල් තියෙනවා තිරෙති නේ දැල්ලති මේ ෆෑන් එක වැඩි කළොත් මොකද පහන නිවෙනානේ ඒක හදිසි දෙයක් නේ ඒක පහනේ තෙල් නැති ප්‍රශ්නයක් නෙමෙයි පහනේ තීරේ නැති ප්‍රශ්නයක්වත් නෙමෙයි ඔක්කොම තියෙනවා හැබැයි හදිසි උලගක් ආවොත් එතකොට පහනට පවතින්න බෑ බුදුහිමියෝ කිව්වා ජීවිතෙත් එහෙමයි ඒකට කිව්ව උපච්ඡේදකම කියන්නේ කර්මය තිබුණා හොඳ පින් තිබුණා ආවුස තිබුණා ඒ දෙකම ඉතුරු වෙලා තියෙද්දි උපච්ඡේදක මරණ හදිසියේ මැරෙන්න පුළුවන් මොකද සංසාරේ අපි කරපු කර්ම විපාක සිත් විදියට බලවත් අපේ ඉදිරියට මේ විඥානේ ඒක කැඩි සැකසි වැලක් වගේ යන එකක් නේ ඒක අපි කරපු හොඳක් තියෙනවා අපි කරපු නරකක් තියෙනවා ඒවා ඉදිරිපත් වෙනවා වරින් වර ඉදිරිපත් වෙන එතකොට උපච්ඡේදක වශයෙන් අපි කරපු බලගත්ු නරක කර්මයක් ඉදිරිපත් වුණා ඒ වෙලාවට අපිට පවතින්න බෑ මොනතරම් ආවුස ඉතිරි වුණා මොනතරම් පින් ඉතිරි වුණා අර කර්ම බලවත් නම් පවතින. ඒ කියන්නේ කුලක බලවත් නම් පහනට පවතින්න බෑ. අපිට කියන්න පුළුවන් මේක නිවෙන්නේ කොහොමද? මේක පවතින්න ඕනි කරන දැල්ල තියෙනවා. තෙල් තියෙනවා. තිරේ තියෙනවා. කොහොමද නිවෙන්නේ? බාහිර සාධකේ බලන්න. අභ්‍යන්තරික සාධක දුර්වල වෙනවා. කොච්චර හොඳ තෙල් තිබුණා? කොච්චර හොඳ තිරයක් තිබුණා? කරන්න දෙයක් නැහැ. එතකොට වටහා ගන්න ඕනේ මේ පුතාගේ අභාවය ඒක සමාන විට උපච්ඡේදක කර්මයක් වෙන්න පුළුවන්. සමානට මම එකක්වත් මේව නිශ්චිත කියන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක. නිශ්චිත කියන්න දන්නේ නැහැ. උපකල්පන කරන්න. සමාහට යාගේ ආල්සම මෙච්චර වෙන්න. සමාන විට යාගේ අර මේ ජීවිතින්ද්‍රිය පවත්තන කර්ම ශක්තිය උනි කියලා අභිධර්මයේ කියනවා. ඒ කියන්නේ යා පින් තියෙනවා ඒකට. මිනිස් භවයේ තව ඉන්නේ යා. ඒව ඉවරද දන්නේ. කම්මක්ඛය මරණ. ආවුස ඉවර නම් ආයුක්ඛය මරණ. සමාගුන්ගේ ආවුසයි කර්මය දෙකම ඉවර වුණාම ඒකට බුද්ධාගම කියන උභයක්ඛය මරණ. දෙකම ඉවරයි. සමාන වෙලාවට බුදුහාමුදුරුවෝ කියනවා
උපච්ඡේදක මරණ ආවුසක් තියෙනවා, කර්ම ශක්තියක් තියෙනවා. හැබැයි හදිසි කර්ම, හදිසි අනතුරු ජීවිතේ එනවා. ඒ නිසා අපි මේ පුතාගේ මරණය සම්බන්ධව එහෙම තමයි වටහා ගන්න ඕනේ. මේක වාසනාවන්තද අවාසනාවන්තද කියන්න එපා. එහෙම කියන්න බෑ. ජීවත් වෙන මිනිස්සු වාසනාවන්තයි කියන්නේ කොහොමද නේ? ඒගොල්ලෝ කසාද බැඳලා මේ මැරෙන්න කලින් ඉතින් ඒක වාසනාව. ළමයි ඉස්කෝලේ යවලා ඉවරයි වාසනාවද නේ? යා දඹදිව ගිහින් තියෙන වාසනාවද? ඉතින් ඒ දඹදිව ගියාට පස්සේ මැරෙන්න සුදුසුකමක්ද? නේ? දැන් එහෙමනේ මිනිස්සු හදන්නේ නේ. යෝගේ ගේට පදිංචි වෙන්න තිබුණේ. ඊට කලින් මැරුණා. ඉතින් ගේ පදිංචි වුණාට පස්සේ මැරෙන්න සුදුසුයිද පිළි? ඒවා නිකන් මේ භෞතික ගණන් හැදිටිනේ. ඒවයින් කියන්න බෑ. මං දන්න තරමට මම මැරෙනවා. මට හොඳම කාලේ තමයි දැන්. මම මැරෙනවා නම් මගේ පැත්තෙන් හොඳම කාලේ දැන්. ඇයි? මම දන්නවා දැන් මම මැරුණොත් මං නරක තැනක උපදින්නේ. ඒයි මං කරලා තියෙන අවුරුදු 35 ක්‍රියාකාරකම් වල අපාය යන වැඩ නැහැ කියලා මම දන්නවා. නේ? මගේ කියලා තියෙන සුළු අකුසල් තියෙනවා නම් ඒවා ඔක්කොම දුරු වෙන මට්ටමේ බලගත් කුසල් මං කරලා තියෙනවා, හොඳට ඉඳලා තියෙනවා. හැබැයි මං දන්නේ 75ක් ඉන්නකොට මම මොනව කරයිද නේ? ඒක මං දන්නේ නැහැ නේ. එතකොට මගේ පැත්තෙන් මට කියන්න පුළුවන් මං 35 දී මැරුණොත් වාසනාවන්ත මරණයක්. හැබැයි මිනිස්සු කියයි අපරාධවාදී හඳුරුන නේ අකාලේ මැරුණා. ඒ කියන්නේ මිනිස්සුන්ට බන වලට ගෙන්නව ගන්න බෑ ඒ වගේ වැඩ. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මාට හොඳයි. මිනිස්සුන්ට හොඳ නෑ. යූස් කරන්න බෑ. ඒවා හරිම මේ අපි කවුරුත් යන්නේ අන්තිම මේ ආත්මාර්ථකාමී ඥානයන්නේ මේ යන්නේ අපි කාගෙත් නේ. සෙල්ෆිස් ජීන් කියන එකනේ මේ වැඩ කරන්නේ අපේ. හරි ආත්මාර්ථකාමී ඥානයක් තියෙනවා. එක එක්කෙනා මාර්ගෙන් අපිට යන්න පොඩි පොඩි පාලම් නෙමෙයි. තේ පාලම් කැඩෙනවට අපි කැමති නැහැ. ඒකයි කාරණේ. ඉතින් ඒක ප්‍රත්‍යජන ස්වභාවය. ඒත් බුදු හිමියන් කියන්නේ මරණයකට පස්සේ මාර්ථකතන දෙන්න එපා. ඒ මාර්ථකතන දෙනවා නම් එයා වාසනාවන්තද අවාසනාවන්තද කියලා චුතුප්පපාත ඥානෙ තියෙනවා. චුතුප්පපාත ඥානෙ කියුවේ එයා කොහොමද නික්මුනේ, එයා කොහොමද උප්පත්තිය ලැබුවේ කියලා දැනගැනීමේ නුවණ. ඒක බුදුරුන්ට මහරහතුන් වහන්සේලාට තියෙන ඥානෙ. එහෙම බලලා කියන්න පුළුවන් එයා හොඳ චෛතසික වලින් නික්මුණා නම් හොඳ චෛතසිකයකින් එයා උපදිලා තියෙනවා. නරක චෛතසිකයකින් නික්මුණොත් එයා නරක තැනක උපදිනවා.